ශ්‍රීයන් ඊශ්‍රායෙල් කිචන් YouTube channel එකට ඔයාලා හැමදෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද ශ්‍රීයන් ඊශ්‍රායෙල් කිචන් YouTube channel එකෙන් ඔයාලට අරගෙන ඉන්නේ තක්කාලි වලින් රසම රස කෑමක් හදන විදිය. මේක ඊශ්‍රායලයේදී තමයි මම හැදුවේ. ලංකාවේදී මම මෙහෙම හදලා නැහැ. ගොඩක් වෙලාවට අපි මෙහෙම කන්නේත් නැහැ. ඉතින් මම මෙතන තක්කාලි කිලෝ එකක් ගත්තා. අවු මිරිස් කරලකුත් ගත්තා. සුදු ලුණු ගෙඩි 3ක් ගත්තා. ඉතින් තක්කාලි කපා ගන්න ඕනේ පුංචි කෑලි වලට. තක්කාලි කපා ගන්නදී මෙන්න මේ කොටස අයින් කරනවා ත්‍රිකෝණය විදිහට කපලා. මෙන්න මේ විදිහට ත්‍රිකෝණයක් විදිහට මේ කෑල්ල කපලා අයින් කරන්න ඕන මුලින්ම. ඒක තියද්දී මේක ඉදුණාම කෑලි පේනකොට ඒක ලස්සනක් නැහැ. නැත්තම් වෙන දෙයක් නැහැ. ඒක තමයි හේතුව. ඊට පස්සේ මේක පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. ඉස්සෙල්ලාම තක්කාලි ඔක්කොම ටික අවු මිරිසුත් කපා ගන්න ඕනේ. සුදු ලුණුත් කපා ගන්න ඕන. මෙන්න මේ ගානට තක්කාලි කපා ගත්තාම ගොඩක් නැති ටිකක් ලොකු වුණත් කමක් නැහැ. මොකද ඉදෙනකොට මේ ඔක්කොම දිය වෙන නිසා. තක්කාලි ඔක්කොම කපලා මම උයන භාජනයටම එකතු කරගත්තා. තව තියන්නේ අවු මිරිසුයි සුදු ලුණුයි විතරයි. ඊට පස්සේ මම ඒ ටිකත් කපලා එකතු කරගෙන ලුණු ටිකක් එකතු කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ මම මේක ලිපෙන් තියනවා. ටිකක් වැඩිපුර ගින්දර තියනවා. ඊට පස්සේ මේක හොඳින් කලවම් කරගන්නවා ටිකක් රත් වුණාට පස්සේ. ඉතින් මේකට වතුර හැම එකතු කරන්නේ නැහැ. මේකේ තක්කාලි වල ඉසමම ගොඩක් තියෙනවා. ඒ නිසා වතුර එකතු කරන්නේ නැහැ. ඉතින් මේක නිතරම කලවම් කරන්න ඕනේ. දැන් මම මේකට එකතු කරගන්නවා ගම්මිරිස් කුඩු ටිකක්. ඔයාලට සැර ගොඩක් ඕනේ නම් එකතු කරගන්න. කහ කුඩු ටිකකුත් එකතු කරගන්නවා මම. එකට කෑලි මිරිස් ටිකකුත් මම දාගන්නවා. ඒක මගේ රෙසිපි එක. ඊට පස්සේ මේකට මම සූදුරු කුඩු ටිකකුත් එකතු කරගත්තා. ඊට පස්සේ මේකත් හොඳින් මේ විදිහට කලවම් කරගන්න ඕනේ. දැන් මම මේකට තෙල් ටිකක් එකතු කරගන්නවා. මම එකතු කරගත්තේ කැනෝලා ඔයිල්. ඒ කියන්නේ ভেජිටබල් ඔයිල්. මෙහි අය නම් ගොඩාක් ඕකට ඔයිල් එකතු කරනවා. මම ටිකක් එකතු කරගත්තා. ඒ වගේම මෙහි අය ගොඩක් සැර කන්නේ නැහැ. කෑලි මිරිස් එහෙම එකතු කරන්නේ නැහැ. ගම් මිරිස් ටිකක් විතරයි එකතු කරන්නේ. ඒකත් බොම් පොඩ්ඩක් සැර තියෙන්නේ නැති වෙන්න. ඉතින් මේ විදිහට උතුරනකොට නිතරම මේක මේ විදිහට මේක ඉදෙද්දි ගොඩාක් සුවඳයි. හරිම සුවඳවත්. දැන් ටිකක් ඉසම අඩු වෙලා තියන්නේ. ඒ වුණාට තාම ඉදෙනවා. මේ ඉසම පොඩ්ඩක් තියෙන්න ඕනේ මේකට. සමහර අය නම් හොඳටම ඉසම හින්දවලා ගන්නවා. මේ වෙලාවේ මම සැර නැති මිරිස් රතු මිරිස් එකතු කරගන්නවා. මේකට කියන්නේ පප්‍රිකා මිතුකා කියලා ඊශ්‍රායල් වල. ඒ වගේම මේ හදන තක්කාලි කෑම එකට කියන්නේ මජ්බුකා කියලා. තක්කාලි වලට කියන්නේ අග්වැනියොත්. නිතරම මේ විදිහට කලවම් කරන්න ඕන. ගින්දර අඩු කරන්න ඕනේ. එහෙම නැති වුණොත් මේක අඩියේ අල්ලන්න පුළුවන්. ඒක නිසා නිතරම මේක කලවම් කරන්න ඕනේ. මම මේකට සීනි තේ හැන්දකුත් එකතු කරගන්නවා. ගොඩාක් පෙනිරසක් නැහැ. ඔයාලට කැමති නම් සීනි එකතු කරගන්න. මෙහි අය නම් සීනි එකතු කරන්නේ නැහැ. ඒත් මම රසවත් වෙන්නේ සීනි හැන්දක් එකතු කරගන්නවා. ඉතින් දැන් මේ ගානට ඉසම තියෙද්දි මම මේකේ ලිප ඕෆ් කරනවා. මොකද දැන් ගාන හරි පදම හරි. ඒ වගේම ඉසම අඩු වෙන්න
තියලා හදා ගන්නත් පුළුවන්. ඉතින් මෙහි අය නම් සමහර වෙලාවට ඕකට සුප් කුඩු එකතු කරනවා. ඔයාලටත් කැමති නම් සුප් කුඩු ටිකක් එකතු කරගන්න තවත් රසවත් වෙනවා. මම එකතු කරන්නේ නැහැ. ඉතින් හරි මෙන්න මේ විදිහට දැන් කෑම මේසයට එනවා. අනිවාර්යෙන්ම ශබාත් මේසයට මද්රුගා කියන්නේ අනිවාර්ය කෑමක් වෙනවා. ඒත් සමහර අය මේක තියන්නේ නැහැ. සමහර අය තියනවා. ඉතින් ඔන්න ඒ විදිහට තමයි මද්රුගා හදලා සබාත් මේසයට එන්නේ. අනිවාර්යෙන්ම සබාත් මේසයට මද්රුගා තියනවා. ඊශ්‍රායලයේ ඔන්න කෑම හදන විදිය අහපු අයට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියලා මම හිතනවා. හැමදාමත් ශ්‍රියන් ඊශ්‍රායල් කිචන් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඊශ්‍රායලයේ කෑම හදන විදිය වගේම ඊශ්‍රායලයේ භාෂාවත් ඉගෙන ගන්න ඔයාලට හැකියාව ලැබෙනවා. ඒ නිසා ශ්‍රියන් ඊශ්‍රායල් කිචන් YouTube channel එකත් එක්ක alert එකේ ඉන්න subscribe කරලා තියාගන්න. ගිහිල්ලා එන්නම් තවත් මේ වගේම රසම රස වීඩියෝ එකකින් හම්බ වෙමු. බුදු සරණයි ජේසු පිහිටයි හැම දිනාටම.